ජීවිතය කියන්නේ හරියට කුණාටුවක් වගේ. එක එක ප්‍රශ්න, කරදර අපේ ජීවිතයට එන්නේ අපි නොහිතන වෙලාවට. ඒත් ඒ හැම ප්‍රශ්නයක් මැදදීම නොසැලී ඉන්න පුළුවන් රහසක් තියෙනවා කියලා ඔබ දැන සිටියාද? ප්‍රශ්නයක් ආපු ගමන් අපි ගොඩාක් දෙනෙක් කරන්නේ එක්කෝ කලබල වෙනවා, එහෙම නැත්නම් බිය වෙනවා. බුදු දහමට අනුව මේ රහස තියෙන්නේ අපේ සිත ඇතුළෙමයි. ලෝකෙ වෙනස් කරන්න අපිට බෑ. ඒත් ලෝකයේ දකින විදිය අපට වෙනස් කරන්න පුළුවන්. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න නම් අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ සිත එකඟ කරගන්න ආකාරය. සති සම්පජන්ණය මගින් ඕනෑම මහා ප්‍රශ්නයක් හමුවේ නොසැලී ඉන්න ශක්තියක් ලැබෙනවා. අද ඉඳන් ප්‍රශ්නයක් ආපු ගමන් කලබල වෙන්න එපා. මොහොතකට නතර වෙලා ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ සිතට කියන්න මේකත් අනිත්‍යයි. මේකත් විසඳෙනවා කියලා. සිත සංසුන් කරගත්තොත් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම ඉබේම පෙනේවි. මේ වීඩියෝවෙන් ඔබ ඉගෙනගත් අලුත් දෙය කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න. ජීවිතය දහමින් ජය ගන්නා මෙවැනි තවත් රහස් දැනගන්න ධර්ම රහස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි.